රජුට විරුද්ධව ඉංග්‍රීසින්ට විරුද්ධව රජුවත් ඇවිස්සූ බව සත්‍යයක්. ඉංග්‍රීසි සේනාව මහනුවරට පැමිණෙමින් සිටිද්දී විනාශ වූයේ මාගේ සටකපට ක්‍රියාව නිසායි. විස නැසිය යුතුයි. විස නැසිය යුතුයි. ඒ වකවානුවේ රජතුමා ඔබ කෙරෙහි සැක උපදවනවා. රජු පත්තිරුප්පුව මෙන්ම බෝගම්බර වැවසාදද්දී මායිට කිසිම සහයෝගයක් නොදුන් බව රජුට පවසා විරුද්ධවාදීන් රජු හා මා අතර අමනාපයක් ගොඩනැගුවා. එකල හැමතිවරුන් එකිනෙකා රජු හමුවීමට ගොස් ගතු කේලාම් කිව්වා. ඉන් පසුව ඔබ රජතුමා කෙරෙහි බිහිසුණු කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක කරනවා. ඔල තායට දහවල් රාජකීය ආහාරයට වසමුසු කළ යුතුයි. හැබැයි ඒ කාර්ය හරියට කළ යුතුයි. රජුගේ රැහුල බාන අතරතුර රජුගේ කෙලසිඳිමු. වඩුග රජුන් සිහසනේ සිටිනතුරු සිංහලයා අනතුරේ. තට තේරුණාද? බොල රජු සැතපෙන කුටිය අතෙන් එදිනට සැතපෙන කුටිය සොයා වැද රජුව පෙතිකසා මරා දමනු. සමාන බවයි සිහි තබා ගනු. ඒත් ඒ හැම දෙයක්ම අසාර්ථක වෙනවා. රජුට මේ හැම දෙයක්ම හෙළිදරව් වෙනවා. මා තවත් යමක් කිව යුතුමයි. මට මරණීය දණ්ඩනය නියම කිරීමට හේතු කාරණා තිබියදී රජතුමා මට දඩුවම් කිරීමෙන් වැළකී සිටියා. ඒ මා වූ සිය සංගත කිරීමට ගෞරවයක් ලෙසින් විය හැකියි. ඒ දිගින් දිගටම කුමන්ත්‍රණ හෙළිදරව් වෙද්දී තව දුරටත් කිනම් රජෙකුට හෝ එසේ නොකර සිටීමට නොහැකි බව මා දැන සිටියා. දුල්ලෑව, පුස්සැල්ල, මුල්ලිගොඩ නිලමෙවරුන් විනිශ්චකරුවන් ලෙස පත් කළ රාජකීය විනිශ්චය මණ්ඩලයකදී ඔබට විරුද්ධව නඩුව විභාග කරනවා. මට හිමි නම ගැන මම දැන සිටියා. මාගේ හිස කසා දැම්මාට මාගේ හිතේ කනගාටුවක් හෝ පසුතැවිල්ලක් ඇති වුණේ නැහැ. ඒත් සිංහල රාජවංශිකයෙක්ගේ හිසෙහි කිරුළ පැළඳීමට නොහැකි වීම ගැන මා තුළ ඇත්තේ පසුතැවිල්ලක්, කනගාටුවක්. ඒත් ඉතිහාසයේ ඔබට හිමි ගෞරවනීය ස්ථානය ඔබට හිමි වූයේ නැහැ. සැබෑව. නමුත් ඒ විසඳී බබාර ඉතිහාසයටයි. ඉතිහාසය විසින්ම දිනක මා නිවැරදි කරයි. මා ඔබෙන් වෙන්ව යන්නේ අඩුතරමින් ඔබවත් එය තේරුම් ගත්තා යන හැඟීමෙන්.
පොළොවේ අහස උසට නැගි රුක්ෂය ඔබයි සිඳ බිඳ දැමුවද යලි දළුලා නැගෙනා ඒ මහා රුක්ෂයේ වැලලුණු මුල් යට ගිය මුල් සොයා